හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති දුර දෙරු සමයේ ශ්‍රීවන්ත රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමග හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය සිරිලිය නැමැති ගිණුම හරහා සිදු වූයේ යයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට අද ඇයව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවා තිබුණා. එහිදී ඇය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග FCIDයට පැමිණි අතර පැය 4ක පමණ ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගියා. එහිදී ඇය අත්අඩංගුවට පත්විය හැකි බවට බොහෝ දෙනෙක් විශ්වාස කළ අතර පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් FCID ඉදිරිපිටට රැස්ව සිටියා. ඊට අමතරව නාමල් රාජපක්ෂද සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවේ දැයි විමසීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. එහිදී ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව ඔහුද එම පරීක්ෂණයෙන් පිටත්ව ගියා. එම අවස්ථාවේදීද ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් CID අසලට රැස්ව සිටියා. එන්න කියන ඕනෑම වෙලාවක මම අම්මා තාත්තට පවුන් අනුවේ මාළි දාගෙන බල්ලා වුණත් ගෙනත් දෙන්න. මේවට ගෙනල්ලා බය කරලා නම් අපේ කඩවල් වහන්න. මෙහි නවතම තොරතුරු ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.